ඔයා ගයක් හදන ජීවත් වෙන්න නම් ජීවත් වෙන්න හදන ගේ ඇතුළට මිනි බා එකක් මොකටද? අද වීඩියෝ එක ඒ ගැන. කොල්ලෙක් වුණාම අනිවාර්යයෙන්ම මාසෙට 3-4 පාරක් යාළුවොත් එක්ක සෙට් වෙනවනේ. 4-5 දෙනෙක් එකතු වෙන ෆැමිලි ගැදරින් කීපයක් තියෙන්නත් පුළුවන් මාසෙකට. 30ක් 40ක් 50ක් එකතු වෙන ෆන්ක්ෂන් තියෙන්නත් පුළුවන් මාසෙකට. ඒ වුණාට මට දැන් දැනගන්න ඕනේ අයියෝ මෙච්චර ඉඩක් මිනි බාර් එකකට වෙන් කරේ කියලා. මම මේ බායක මල්ලි හැදුවේ ඇත්තටම මට ෆැමිලි ගැදරින් තියෙනවා යාළුවෝ ඉන්නවා. අපි වීකෙන්ඩ් එක කොහොමත් අපි සෙට් වෙනවනේ. අනික සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් එනවා. ඕන ෆැමිලි එක ෆන්ක්ෂන් තියෙනවා. මගේ බර්ත්ඩේ ෆන්ක්ෂන් එහෙම එනවා. ඒතකොට මට අපේ පවුලේ සාමාන්‍යයෙන් 60ක් 70ක් ඉන්නවා. මට ඕන වුණා මේක ෆන්ක්ෂන් එක ගේ ඇතුළේම ගන්න. ඒකට තමයි මම මෙච්චර ලොකුවට මේක හැදුවේ. මම දැන් ඇවිල්ලා වාගේ ලොකේෂන් එකට ආවා. මේක මාර ලස්සන කාම් වයිබ් එකක් තියෙන්නේ. ඉතින් මට දැන් ඇත්තටම දැනගන්න ඕනේ මේකේ ඉන් ඩීටේල් ඔයා කොහොමද මේක අරේන්ජ් කරේ කියන එක. එහෙනම් අපි ගිහිල්ලා මම ඔයාලට එකින් එක එක්ස්ප්ලেইন කරන්න. හරි එහෙනම් අපි ගිහිල්ලා බලමු. යා. මම මේ බායකම ඉන්ටීරියර් කළේ තනිකරම ප්ලයිවුඩ් වලින්. දැන් මෙතන තියෙනවා බෝතල් 34ක රැක් එකක්. මේ රැක් එක හදලා තියෙන්නේ ප්ලයිවුඩ් වලින්. එතකොට මේ බා කවුන්ට් එක මේක ප්ලයිවුඩ් වලින් හදලා තියෙන්නේ. මේ ටේබල් 4ක් තියෙනවා බායකේ. මේ ටික ප්ලයිවුඩ් වලින් තමයි අරේන්ජ් කරලා තියෙන්නේ. දැන් මේ වගේ ඒරියා එකකට බාත්රූම් එකක් අනිවාර්යයිනේ. එතකොට මම බාත්රූම් එකක් හැදුවා මල්ලි මෙතන. එතකොට දැන් අය අපි මේ වගේ බායකේ අවුට් ස්පේස් එකට ආවා. චුට්ටක් අපි කතා කරමු මේ අවුට් ස්පේස් එක කොහොමද ඔයා නිර්මාණය කරේ කියලා. ඒ තමයි ලියුවේ. මම මේක මම වර කලින්ම කිව්වා මේක බායකක් විතරක් නෙමෙයි. මේක මට ෆන්ක්ෂන් වලටත් මම යූස් කරනවා කිව්වනේ. මොකක් හරි බර්ත්ඩේ ෆන්ක්ෂන් එකක් වගේ තියෙද්දි මෙතන ටේබල් දාලා යස් කරන්න යස් කරන පොත තමයි මේ අවුට් ස්පේස් එකයි බායකයි අපි හදලා තියෙන්නේ. ටේබල් එකෙන් ටේබල් යූස් කරලා මේ අවුට් ස්පේස් එකට රයිට් කරන්න පුළුවන්. ඒතකොට මේ ඒරියා එක මේකත් අපි යන් එන්නේ. යා මේකෙන් මේකත් අවුට් ස්පේස් තමයි. මේකත් අවුට් ස්පේස්. ඔව් මෙතනත් තියෙනවා ඒ වගේම යූස් කරන්න පුළුවන් ඒරියා එකක්. බායකට සයිඩ් එකේ ලෙෆ්ට් සයිඩ් එකේ. ලෙෆ්ට් සයිඩ් එකේ මේ ඒරියා එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනත් ඒ වගේම ටේබල් දාලා අරේන්ජ්මන්ට් කරන්න තමයි හදලා තියෙන්නේ. ඒ ස්පේස් එකක් මැනේජ් කරගෙන රයිට් වැඩ කරන්න පුළුවන්. ඔක්කොම තියෙනවා සාමාන්‍යයෙන් බායකේ වර්ග අඩි සම්පූර්ණ. අවුට් ස්පේස් ඉන් ස්පේස් වර්ග අඩි 800ක් වගේ තියෙනවා. 800ක් වගේ තියෙනවා. අද මම මේ විදිහට දිනේෂ් අයියාගේ ගෙදර මිනි බා එක බලන්න ආවා. ඉතින් ඇත්තටම දිනේෂ් අයියා ලස්සනට මේ මිනි බා එක අරේන්ජ් කරලා තියෙනවා. එයා ගොඩක් මේ ඉන්ටීරියර් එක ප්ලෑන් කරලා තියෙනවා. හැබැයි මේක මිනි බා එකක් කියලා කිව්වට මේක මිනි බා එකක් නෙමෙයි. ඕනේ නම් අපිට මේක කෝපි බා එකක් විදිහට කෝපි බොන්න පාවිච්චි කරන්නත් පුළුවන්. මෙතන වැදගත්ම දේ තමයි දිනේෂ් අයියා මේක නිර්මාණය කරලා තියෙන්නේ යාට යාළුවොත් එක්ක එන්ජොයි කරන්න, රිලේෂන්ලත් එක්ක එන්ජොයි කරන්න, ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරන්න. මේ දේවල් එළියට ගිහිල්ලා එළිය තැනක එන්ජොයි කරනවට වඩා තමන්ම හදාගත්ත තමන්ගේම තැනක ඒ ෆීලින් එක අරගෙන එන්ජොයි කරන්න තමයි මට හිතන විදිහට අපේ දිනේෂ් අයියා මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඉස්සරහට අපි වීඩියෝ එකකින් හමු වෙමු. Thank you.